අරුවයි මෙව්වයි ඔක්කොම දානේ ගේකට ගියපුවාම පුතා ඒ දෙන ඒවා කාපුවා. අහලපාල හිටියාගේ දාඳුරු. අහලපාල ඉන්න බෑ. ඈ බලම් මසුත් තියෙනවා. වැව් මාළුත් තියෙනවා. මුහුදු මාළුත් තියෙනවා. බිත්තරක් තියෙනවා. හාල් මැස්සොත් ඉන්නවා. කරවලක් තියෙනවා. සැමනුත් තියෙනවා. මෙව්වා උයලක් තියෙනවා. බැදලක් තියෙනවා. කරකොල්ලක් තියෙනවා. කිරිත් තියෙනවා. පුඩ් සැලඩුත් තියෙනවා. පුඩිනුත් තියෙනවා. වටලප්පනුත් තියෙනවා. කේක් තියෙනවා. කැවුම් තියෙනවා. මුං කැවුම් තියෙනවා. පැණිවලලු තියෙනවා. කොමල වටා තියෙනවා. අරකද මේකද එව්වක් තියෙනවා. මෙහෙම පුතා ඒ පූජා කරනෙව්වා බැලුවොත් එහෙම වෑංජන පොලිම මෙතන ඉඳලා ආවාසගේට විතර ඇති ගෑනු පොලිම මේ ඔක්කොම පිළිගන්න ආපුවාම ස්වාමින් වහන්සේලා වළඳලා ඒ කලවම් වෙලා එන අවසාන ප්‍රතිඵලය කොහොම ඇද්ද පුතා? නයා පොළඟ කුණ කට්ටා මාපිලා කරවලයා හබරලයා ආදී සතුන්ගේ දලවල විස. මැස්සා මදුරුවා කොඳුරුවාගේ තුඩේ විස. ගෝනුස්සා හුම්බුලුවාගේ වලිගේ විස. දුර්ගුණයන්ගෙන් පිරිච්ච මිනිස්සුන්ගේ පුතා සකල සරුවාංගෙම විස. වැඩිපුරම විස තියෙන්නේ මිනිහාගේ. ඒක ප්‍රායෝගිකව මම පෙන්නන්නම්. වර්තමානයේ අද දවසේ මාතෙලා රෑ ප්‍රවෘත්ති බලන්න මේ රටේ මිනිස්සුන්ට හානි කරලා තියෙන්නේ හොඳට බලාගෙන ඉන්න අලියොද කොටියොද වලස්සුද එහෙම නැත්නම් මේ මානව ජන සමාජයේ මිනිස්සු විසින් මිනිස්සුන්ටද කියලා හොඳට බලන්නකො. ඔය කරණීයමෙත සූත්‍රයෙන් මොකද අම්මා කියන්නේ? ඈ? ආවල් එක්ක දන්නේ ආඳුර ඕක කියනවා. ඕක කියලා අපේ නුඟුල් බඳිනවා. නූලේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා මෙවුන්දලා හිතේ තියාගෙන කඩප්පුලි කොමේ යන්න නූල බැඳගෙන යනවා පුතා. එවුන්ට පිරිත් නූල් බැඳිනවා පුතා. අපේ හාමුදුරුවෝ බඳිනවා එවුන්ට ගිහිල්ලා විදේශ සංචාරේ. ගිහිල්ලා ඇවිල්ලා කොරාපුදේ පෙර රජදරුවෝ හදාපු වැව් ටික වැහිලා ගියා. ඇලදොල ටික වැහිලා ගියා. කඳු ටික හොරෙන් කපලා වික්කා. කන්ද කපනවා දැක්කේ නෑලු ඒක. හැබලන් අරහතන් පොල් ගහවෙල මහ කන්ද කපාගෙන වික්කා. අවුරුදු ගානක් දැක්කේ නෑලු පත්තරෙන්ලු දැක්කේ. රටේ රජුරුව කියන්නේ මහත්තයා. මේ අහිංසක මිනිස්සුන්ට තලනවට වඩා ඔබතුමාලට පුළුවන් නම් ලොකුම හොරු අල්ලන්න අප්පා. ඒක තමයි ගෞරවය. ශ්‍රී ලංකා කොස්තාපල්වරයෙකුට බලය තියෙනවා පුතා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති හැර අනිත් ඕනෑම එකෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් නේද? එහෙම දීලා තියෙනවනේ. ඔබට එහෙම අයිතිය තියෙනවා. පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය කියන නීතියට අනුව ඔබට ඒ අයව අත්අඩංගුවට ගත්ත හැකි. තමාගේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් තමාගේ දේපලත් අන් අයගේ දේපලත් සුරක්ෂිත කිරීමෙහිලා ඒට එරෙහිව නැගී සිටින්නාගේ මරණය දක්වා ක්‍රියාත්මක වීමට ඔබට අයිතිය ඇත කියලා නීති පොතේ තියෙනවා පුතා. මම ඒ වගන්තිය කියවලා තියෙනවා. ඒ හින්දා අවබෝධයෙන් පොලිස්පතිතුමා අලුතෙන් ආපු එක්කෙනා නම් ටිකක් හොඳයිලු කියලා ආරංචියක් තියෙනවා. කොහොමද හරියට දන්නේ මං? හොඳයි කියලා කියන්නේ හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා නම්. අරක එපා කියනකොට නවත්තන්න මගට ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ පුතා. ගෙදර ගියත් ඒක හරියටම කරන්න ඕන. මොකක් කිව්වත් නවත්තන්න නැහැ. ඒක ආයෙන දවසට ඌට වෙඩි තියන්න ඕන. අර මහා එක එනකොට හොරා බේරන්න ඌට වෙඩි තිබ්බනම් හරි. ඒ තමා ඉතිහාසගත වෙන සැබෑම නිලධාරියා පුතා. එහෙම සත්‍යවාදී ලෝකයකට පාර කපන්නේ නැත්තම් කවද්ද ඒක හරියන්නේ පුතා? හරියන්නේ නැහැ. එන නිලධාරියෝ ගැති වෙලා හොරා කණ්ඩ යන ගමනේදී පුතේ තියෙන්නේ ප්‍රාණඝාතේ, ඊළඟට තියෙන්නේ අදත්තා දාන. ඔය මිනිස්සු මරණ තරමක් මරන්නේ පුතා හොරකම් වහගන්නනේ. හොරකම් වහගන්න. අදත්තා දානේ කිව්වේ හොරකම්. මෙතන හොරකම් නොකරපු අය ඉන්නවනම් අඩුවෙන් ඉන්නේ. නේද? ඉතින් හාඳුනේ අපි හොරකම් කරලා නැහනේ. අපි රාජ්‍ය සේවකයොත් නෙමෙයි. කියලා ඔබට හිතෙන්නේ නැද්ද? සමෘද්ධිලාභියෝ ඔක්කොම හොරු.
ඇයි හාඳුන්නේ එහෙම කිව්වේ? ඔයාලා සමෘද්ධිය ගන්න සුදුසුකම් තියන අය නෙමෙයි පුතා. සමෘද්ධිය දෙන්නේ රුපියල් 3000ට වඩා අඩු ආදායම් තියන අයට. රුපියල් 3000ට වඩා අඩු ආදායම් තියන අයට. මාසෙකට 3000ට වඩා අඩු ආදායමක් තියෙන. වලිමුනි කන්දේ කවුද ඉන්නේ? වලිමුනි කන්දේ මාසේ දවස් 30ක් තියෙනවා. දවස් 30ට රුපියල් 3000ක් හොයාගන්න බැරි හිඟන්නා මට පෙන්වන්න වලිමුනි කන්දේ. එහෙම කවුරුවත් නැහනේ. එහෙම නැ. එහෙම නැතුව තියෙද්දි ආණ්ඩුවට බොරු කියලා ලියුම් ලියලා දීලා හොරා කන සමෘද්ධිකාරයෝ ඔක්කොම හොරු. ඒ සියලු දෙනාටම සමෘද්ධිය අනුමත කරපු සමෘද්ධි සංවර්ධන නිලධාරියා මහ හොරා. මම හොඳට දන්නවා. ඒ වගේම ගාමසේවක මහත්තයා ඉන්නව නේද? දුක හිතන්න එපා මම මේවා කිව්වාට. සමහර කියන එක දාගන්න ඕනේ. සමහර දාගන්න නැත්තම් රිදෙනවා. නියන් සහනාදාර දෙනවනේ. මේ පැත්තට තිබ්බේ නෑනේ. තිබ්බද? නියන් සහනාදාර දෙනකොට චක්‍රෝලයක් හදනවනේ. ඒකේ තියෙන්නේ පුතා නිත්‍යානුකූල සහනාදාර හම්බෙන්න පුළුවන් 70යි. 95ක් විතර දානවා පුතා. ඒ චක්‍රෝලේ තියෙන්නේ නාම ලේඛනේ gedara. ඒක gedara තියෙන්නේ. වැඩපොළට ඒක ගේන්නේ නැහැ. වැඩපොළට ගේන්නේ 71. 71 නම් ලකුණු කර ගන්නවා පුතා එදිනෙදාට. gedara ගිහිල්ලා 95ක පුරවනවා. ඒ කියන්නේ වැඩියෙන් තියනවනේ 25ක් එවුන් හැමදාම පැමිණීම. එවුන් හැමදාම පැමිණිලා. අවසානයේ පුතා ඒකට මුදල් හරි බඩු හරි නිකුත් කරනකොට රජයේ කාර්යාලයට යවන්නේ අර හොරට හදාපු ලේඛනේ 95ක 25 දෙනෙකු ගෙව්වා ගන්නවා. කවුද ගන්නෙ? චක්‍රෝලේ ලකුණු කරන්න ආරච්චි මහත්තයා දාපු ඔය ගම් වල ඉන්නවානේ තරව්කාරයා. මොකද මේ මිනිහට කියන නමක් තියෙනවා. ඕර්සල්. ඕර්සල් ඒක ගන්නවා. එයයි අරුන්දයි දෙන්න බෙදා ගන්නවා පුතා. වැසිකිලි වලකට බැහැලා පිඟානට අරන් සප්පායම් වෙයා. අර අහිංසක මිනිස්සුන්ගේ නැති බැරිකම පියවන්න දෙන මේ සහනාදාරෙත් හොරට කනවා නම් මොකද්ද පුතා ඒ ජීවිතේ? මොකද්ද ඒ ජීවිතේ? මිනිහෙක්ද අපි? නිවන් තියනවද? නෑනේ. දැන් මං එනකොට බණක් අහගෙන ආවා රේඩියෝ එකේ. මට තේරුන්නේ නෑ අප්පා. මට තේරුන්නේ නෑ ඒක බර වැඩි අප්පා. මට තේරුනේ නැත්තම් මං කිව්වා අපේ හාඳුන්නේ ඔහොම බණක් වලිමුනි කන්දට කියලා මොකද ඇති ඵලෙ? මෙවුන්ට තේරෙන්නෙම නෑ. මේකේ ඉන්න හොරාමයි කියලා පෙන්නලා සත්තු මරණ එකේ ආදීනවත් එක්ක පෙන්නලා කාමයේ වැරදවා හැසිරෙන එකේ ආදීනවත් එක්ක පෙන්නලා බොරු කියන එකේ ආදීනවත් එක්ක පෙන්නලා අරක්කු බොන මත් වෙන ද්‍රව්‍ය ගැනීමේ ආදීනවත් එක්කම් පෙන්නලා ඒ කරුමෙන් අත මිදිච්චි සත්පුරුෂයෙක් හැදුවොත් ඌ දාන සීල භාවනාදී පින්කම් වලට බර වෙයි. එතෙන්ට එනකන් හැදුවොත් ඒ ඇති හාඳුන්නේ නිවන හොයාගන්න. නිවන හොයාගන්න. මේ කාර්වා මොකවත් දන්නේ නැති ඒකාට පුතා පරමාර්ථ ධර්ම අභිධර්මයේ කියනවා. අභිධර්මයේ තේරුම් ගන්නේ කොහොමද? මේ කොටුපයින් මේක. මේ 365 දවසේ හොරා කන මේකට අභිධර්මයේ ඌට ඒ කියන එක